මොකන්ද? අනේ මන්ද මම මුකුත් දන්නේ නැහැ. Hai යාළුවනේ. ඉතින් අද පෙබරවාරි 6 හෙට තමයි මගේ බර්ත්ඩේ එක. බර්ත්ඩේ එක කලින් ගෙදරයි කිව්වා ඔය කුරුළු කූඩුවක් තියෙන කූඩුව කපාගෙන වැදගත් ඉදේ එන්න කියලා. ඒක නිසා මම අද කුණ්ඩේ කපන්න ආවා. 2 hours later. යෝ මේ පාර අලුත් කට්ටයක් කැපුවේ. ඉතින් කොහොමද කට්ටියට මාව ලස්සනද? කොහොමද ඔයගොල්ලන්ට දැනෙන දේවල් ඔක්කොම කමෙන්ට් කරන් යන්න පල්ලෙහායි මම බලන්න. The next day. ආ දැන් මොකද්ද කරන්නේ මෙතන? වාගේ ෆොටෝස් ගන්න මේ මොනවද කරන්නේ? ෆොටෝස් ගන්න මේවා කරන්නේ. ඒ මොකද්ද? ඔය එක ඔච්චර ලොකුයිද? ඔව්. මොකන්ද? දැන් මොකද්ද අද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? අනේ මන්ද මම මුකුත් දන්නේ නැහැ. මං ඔහේ ලෑස්ති වෙනවා. මේගොල්ලෝ මොනා කරනවද කියලා මම දන්නෙත් නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා. අවුව සැරයි මහත්තයා. බොමුද සීතල වතුර වීදුරුවා. A few moments later. යෝ යෝ යන ගමන් කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. අක්කා තමයි දන්නේ. හරින්නේ අක්කා කෙරවල. දිමිච්ච වගේ ඉන්න මං හරි ගේමක් One eternity later. කරේනවා. මොකද්ද? අයියෝ කොහමද යන්නේ? පිට තියෙනවා? අම්මට සිරි. ඒ අද නෑ. බලාගෙන දොරවදී. අම්මට දිලු. ඒ ලට්ට මුට්ට මට දෙන්නකෝ. ඔය එන්නකෝ. මම මෙතන අයියෝ මට මොකුත් පේන්නේ නැහැ වටු යාළුවා. මොකක්ද අක්කේ මට කරේ? මට මේ කැම්ප් එක කොල් කරලා දෙනවා කවුරු හරි. යාළුවනේ මේ බලන්න. මුකුත්ලා නෑ මුකුත්ලා. වීඩියෝ එකක් කරගන්න මොකද්ද වෙන්නේ කියලා. මේ වීඩියෝ වෙන ගම මේක ගන්න. කො මේක වීඩියෝ කරාද? ඔව් මගේ කැමරේ වීඩියෝ වෙනවා. ඔයාගේ වීඩියෝ තියාගන්න බෑ. යාළුවනේ මොකද්ද මේ වෙන්නේ? මගේ ෆෝන් එක ගාවද? A few moments later. තමා ඉන්න ෆැබ් එකට ආවා. ඉතින් ඇත්තටම මම හිතුවේ මේ වෙලාවේ අපි ෆැබ් එකට ගියා කියලා බලනකොට අක්කා මාව සුපිරියටම අන්දලා තියෙන්නේ ගායිස්. ඔයගොල්ලන්ට පේනවනේ ඉතින්. වතුර බෝතල් කීයක්ද? කට්ටිය ඔක්කොම ඉරංග. එන්න ඉතින්. හරි හරි අම ඉන්න ඔයා ඉන්න. එක්කෙනෙක්ව ගන්නකන් ඉන්න. අම ඉන්න රවිත්‍යා. හරි හරි ඉන්න. මේ වෙලාවේ කියන්නේ පපු නිකන් ඩඩ ගාන ඒ තරම්ම හිතාගන්න බෑ මේගොල්ලෝ කොහේ ගෙනියයිද නැත්තම් ප්‍රෑන්ක් එකක් කරනවද කවුද දන්නේ. ඇත්තටම යාළුවනේ අක්කා මට කිව්වේ ලොකු නන්දලා ගෙදර තියනවා කියලා සර්ප්‍රයිස් පාටි එක. හරි හරි මම ඉතින් මට හිතාගෙන මෙච්චර ඉක්මනට ලොකු නන්දලා ගෙදරට ආවද කියලා. හරි හරි. සක්කා තව මුස ගන්නව රවිත්‍යා. වෙන දෙක්කනේ යාසි තා පොඩ්ඩෙන් මම හොඳ කරනමක් ගහනවා මෙතන. රවිත පඩියක් තියනවා. පොඩ්ඩක් ඉන්න. ඔම ඉන්න. ඉන්න.
මේ වෙලාවෙ තමයි ගයිස් වෙලාව අම්බෝ නිකං කොහෙටද මේ ආවේ අර මාර කුතුහලයක් තියෙන්නේ මේගොල්ලෝ මොකක් කරනවද අනේ වන්ද මන් දන්නේ පොඩි ආරංචිවිල්ල තිබ්බට හරියට සීන් එක දන්නේ නෑ මං අපි දෙන්නට එක තැනක හිට ගන්න කිව්වා මොකක් කරන්න දෙන්න කියලා මට හිතා ගන්න බෑ ගයිස් දැන් මේ වෙලාවේ මට ඇඬෙන්න මට අත්තාව ගොන්න බෑ නිකං අන්දකාරයෙන් වගේ පිරුණු ලෝකෙ ඉදන් නිකං පෙනම ලෝකෙට ආවගේ මට හිත්තාගන්න බෑ කියාගන්න බැරි සතුරම් මේ වෙලා යාවේ මට නම් ඇත්තට මේ දවස අමතක කරන්න බැරි දවසක් මේ වැඩේට උදව් කරපු නොකරපු සීලු දෙනාටම මම පට්ටාදරේ ඉතින් මගේ දවස ලස්සන කරාට මංගුලු හැමෝටම මාරමාදරේ යෝ ගයිස් ඉතින් පිස්සුව මෙතන වෙනවා ෂූට් එකක් වෙනවා දන්නේම නෑ සර්ප්‍රයිස් වෙලා ඔයගොල්ලෝ කලින් වීඩියෝස් දැකලා ඇති මම සර්ප්‍රයිස් වුණු විදිහ ඉතින් මේව තමයි ෂූට් එක වෙන්නේ ඉතින් ගයිස් මේ විදිහට තමයි අපේ ෂූට් එක ගියේ මේ වීඩියෝ ගන්න අපේ අක්කා zoom කරනවා zoom out කරනවා පිස්සු කරනවා මේ ඉන්නේ ඒ අස්සිතින් මම මෙන්න මේ දේවලු ට්‍රයි කරා හැබැයි අන්තිමේදී සුප්පිරි ෆොටෝ එකක් ආවා ඉතින් යාළුවනේ මේ තියෙන අපේ බර්ත්ඩේ බැනර් එක යේ යාළුවනේ ගොඩ වෙලාට පස්සේ අපි ආවා මන් දන්නේ කොහමද ආවේ කින්ද මන්ද ඔයගොල්ලෝ දැකලා ඇද්දි මීට කලින් වීඩියෝ එකේ මේ ඉන්නේ මේ හැම දෙයකට පිටිපස්සේ ඉන්න අක්කලා තමයි මේ ඔක්කොම කරන්නේ මේ දැන් දන්නේ නැහැ වගේ ඔහි පීරන කොණ්ඩේ මන් දන්නේ නැහැ යාළුවනේ කොහෙද ආවේ කියලා ඊට පස්සේ දන කිව්වේ තැනකෝ අප්පා ඉස්සරහට කිව්වා මොනා වෙයිද දන්නේ නැහැ මේ පුළුවන් විදිහට අපේ අක්කා ගෙනේවි ඔයගොල්ලන්ට වීඩියෝස් ඉතින් බලන්න අනිවාර්යයෙන්ම පිස්සු දෙයක් වෙයි අද. මොකක්ද ඒ කිව්වේ? වීඩියෝ ගන්න කිය. ඇයි බොනවද ඔයා? බොන එක නෙමෙයිනේ සිය තියනවා කිය. ඒ ලොකෝම්මලා ගෙදර මෙච්චර ලස්සනයි කියලා අද තමයි දන්නේ. අද තමයි දන්නේ. මේ කොහෙද කියලා දන්නවද? කොහෙද ඉන්නේ? පිළියන්දල. අපිට කිව්වේ මොරටෝ කියලානේ. කොටුපැද්දෙන් එනවා කිව්වා. එන්න දුරයි කිව්වා. ඉතින් අද දවස අපි දෙන්නට හීනයක් වගේ අපි හීනකින්වත් හිතපු නැති දේවල් තමයි අද වුණේ. ඉතින් කේක් එක කපන්න කලින් අපිට ඉටිපන්දම් දෙක නිවන්නත් මතක් කරේ පවුලේ අය.
ඉතින් යාළුවනේ අපේ පවුලේ අය සර්ප්‍රයිස් පිට සර්ප්‍රයිස් දෙන්නේ මට. දැනුත් මට සර්ප්‍රයිස් එකක් දෙන්නේ. අම්බෝ thank you so much. මගේ පවුලේ හැමෝටම විශේෂයෙන් තාත්තටයි අක්කටයි ගොඩාක් ස්තුතියි. ඔයගොල්ලන්ට ගොඩාක් පිං. ආන්දරේ හැමදාම. ඒ අසිතින් ඒ සර්ප්‍රයිස් එකම රවිත් එයාටත් හම්බුණා. මේ බලන්නකෝ. හායි යාළුවනේ අපි දැන් ඉන්නේ හෝල් එකේ මේ ඉන්නේ අපි කස්ටිය මේ ඉන්නේ කස්ටිය ඔක්කොම අම්බෝ මාර ක්‍රවුඩ් එකක් ඉන්න අපි දන්නෙත් නෑ මොකද වෙන්නේ කියලා යාළුවනේ මොකක් හරි කරන්න යනවා අපේ අක්කා පේපර් ඩාන්ස් කරන්නේ අනේ අම්මෝ මේ ගයිස් හොඳට අහගන්න මම ඇත්තටම අද ට්‍රැක් පැනලා හිටියේ. ඉතින් ඒ ට්‍රැක් පැනපු එක හොයාගන්න පුළුවන් මම මේ කියවන දේවල්. අයියෝ මොනවද මේ දෙයනේ කියවන්නේ? කට්ටිය පොඩ්ඩක් කන බොන අතරේ මේකත් පොඩ්ඩක් අහන්න. අපේ ස්පෙෂල් ගේම් රවුන්ඩ්ස් තියෙනවා මම දන්නේ. අපේ අක්කා තමයි ඔක්කොම ස්පොන්සර් කරලා දෙන්නේ. ඒ කියන්නේ ඔක්කොම හදලා දෙන්නේ. මේ කොහොම හරි දැන් ගේම් එකක් යනවා මේ පේපර් ඩාන්ස් කියලා. මේ දිනන එක මොනවද වෙන්නේ? හොයන්න බර්ත්ඩේ come to the stage please. ඉතින් ගයිස් මෙතන ඉදන් යන්නේ අපි ගන්න පිස්සු ආතල් සහ පිස්සු එක්ස්පීරියන්ස් ඒ දවසේ. ඉතින් බලලා ඔයගොල්ලෝ හොඳ ආතල්ලක් ගන්න ඕනේ හොඳේ. අනිවාර්යෙන් අමතක කරන්න subscribe කරලා අපිට support එකක් දෙන්න. දිගට මේ වගේ vlogs මම අනිවාර්යෙන්ම ගේනවා ඔයගොල්ලන්ට බලන්න. හරිද? ඒක නිසා අනිවාර්යෙන් මේක බලලා full ආතල්ලයක් ගන්න ඕනේ අපිත් එක්ක. යෝ එහෙනම් අපි dance කරන්න යමු. මාර කේසක් වෙන්නේ ගයිස් මට මොනා නැත් එදා අපි කොල්ලෝ ටික නම් හොඳ ආතල්ලක් ගත්තා. හැබැයි මෙහෙමයි මාත්ගේ මත ඇරී නෑ. බලන්නකො අන්තිම වෙනකන්. මානදීවන සන්තානය සඳහා ලබන අවුරුද්දේ දෙවෙනි ගේම් එක තමයි බැලුන් ඩාන්ස් යාළුවනේ. මං අයියෙන් කතා කරන වැඩිත් දන්නේ නැහැ. සද්ද වැඩි මෙතන. ඉතින් ඊළඟ ගේම් එකට මගේ යාළු සෙට් එක සෙට් වෙලා ඉන්නේ. මම බලමු. ඒගොල්ලෝ රෙඩිද කියලා. රෙඩිද? නටන්නේ. රෙඩිද? රෙඩිද? රෙඩි. රෙඩිද ගේම් එකට? බලමු. ගේම් එක රෙඩිද? රෙඩි ගේම් එක. රෙඩිද? ඔයා කියන එකක් තමයිද? අවුලක් නැහැ. හරි. එහෙනම් අපි දෙවෙනි ගේම් රවුන්ඩ් එක සෙට් කරමු.
තියෙන්නේ? මොකද දෙන්නගෙන කියන්න තියෙන්නේ? සුරංගනීට මන්ගේ නම. ඕ! ඉතින් යාලුවනේ පේනවනේ බැලුන් ඩාන්ස්ගේ පට්ට ගේමක් ගැව්වා අපේ මේ කොල්ලු දෙන්න. ඉතින් තින්නේ මේ දෙකොල්ලු තමයි. ඔන්න ඔහොම තමයි යාලුවනේ අද දවස අපි ගත වුනේ. කාලයත් ඉවර වේගෙනම යනවා. කාලය ඉවර වෙන කලින් අපේ කස්ටිය තවත් ඩාන්ස් එකක් දැම්මා. තවත් බ්ලොග්යක් එනකම් පරිස්සමෙන් ඉන්න ඕනේ. ජය වේවා.